ප්‍රාණඝාතය සම්බන්ධයෙන් කරුණු කීයක් තියෙනවද? 5යි. පණ ඇති සතෙක් වෙන්න ඕන, පණ ඇති බව දැනගන්න ඕන, වදක චිත්තේ හේවත් මරණ චේතනාව පහළ වෙන්න ඕන, උපක්‍රමයක් කරන්න ඕන, ඒකෙන්ම මැරෙන්න ඕන. මේ 5 සම්පූර්ණ වුණොත් විතරයි ප්‍රාණඝාතයක් වෙන්නේ. ඔන්න බුද්ධ න්‍යාය. වෙන වෙන කටියගේ න්‍යාය නේ බුද්ධ න්‍යාය. හරි. අපි මේ මෙන්න මේ පුතාලයා ගෙදරට එනවා බල්ලෙක්. බල්ලත් එක තරහයි. ඇයි? හැමදාම මේ බල්ල ඇවිල්ලා බලු වැඩක් කරනවා. මේ බල්ලත් එක කේන්තියට පොල්ලක් අරගෙන ගහනවා මෙයා. ගහන්නේ මැරෙන්නමයි. පණ ඇති සතෙක් බල්ලා. පණ ඇති බව දන්නවා. මරණ චේතනාවක් ආවා. බල්ලට ගැහුවා. උපක්‍රමයක් කළා. හරිද? උපක්‍රමයක් කළා. බල්ලට ගැහුවාම බල්ල දුවගෙන ගියා. දුවගෙන යනකොට ගිහිල්ලා ලිඳකට වැටුණා. ලිඳේ වැටලා මැරුණා. ඔයාට ප්‍රාණඝාතය වෙනවද නැද්ද? වෙන්නේ. ඇයි? මෙයා ගැහුවා. ඌ දුවගෙන ගිහිල්ලා ලිඳේ වැටලා ලිඳේ හුස්ම හිර වෙලා මැරුණේ. තේරුණාද කතාව? දැන් ඔයාගේ උපක්‍රමයෙන් නෙමෙයි එයා මැරුණේ. එහෙනම් ඔයාට ප්‍රාණඝාතය වෙනවද? නෑ. කෙනෙක් කියන්න පුළුවන් සාමීන් වහන්සේ ඉතින් මෙයා ගහපු නිසා නේද, දිව්වේ දුවපු නිසා නේද, වැටුනේ නිසා නේද, වතුර පෙවුනේ. ඒ කතාව වෙනම එකක් නේ. මොකද්ද? ගහපු සොට් එකෙන්ම මැරුණා නම් මාසයක් ගිහිල්ලා මැරුණා. ගහපු සොට් එකෙන් ඔළුව තැරිලා ලේ ඇවිල්ලා පිළිකාවක් හැදිලා ඒකෙන් අවුරුදු 10කට පස්සේ මැරුණත් ඔයාට කර්මය සිද්ධ වෙනවා. කතාව තේරුණාද? මොන වෙලාවේද කර්මය සිද්ධ වෙන්නේ? ඈ? මොන වෙලාවේද කර්මය සිද්ධ වෙන්නේ? හරියට කියන්නේ. ගහපු වෙලාවේ. කතාව තේරුණාද? කතාව තේරුණාද? ඒ කියන්නේ හිතන්න මෙයා ගහනවා. ගහලි වෙරලා මොකද වෙන්නේ? උගේ ඔළුව පැත්තක් මේ වෙනවා. ඊට පස්සේ හිරි වැටෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? පිළිකාවක් හැදෙනවා. අවුරුදු 10කින් මැරෙනවා. හැබැයි මතක තියාගන්න ඔයාට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙන්නේ ඒ සත්වයා මැරුණු තැන ඉඳලා අවුරුදු 10කට කලින් ඔයා ගහපු වෙලාවේ ඉඳලා. ගහපු වෙලාවේ ඉඳලම ඔයාට මොකද වෙන්නේ? ප්‍රාණඝාතය සිද්ධ. මාරයිනේ. ඒ කර්ම විශ්ය අචින්තය කියලා කියන්නේ ඒකයි. හිතා ගන්න බෑ.